මේ වෙනකොටත් කොරියාවේ රැකියා 6000ක වගේ ප්‍රමාණයකට ඉල්ලුම ඇවිල්ලා තියෙනවා. ලංකාවට නැවත එනකොට නීති ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්න. මේ වෙනකොට අපිට පිටත් කරලා යවන්න පුළුවන් වෙලා තියෙන්නේ 1119 වගේ. බැලමටම අඩුවීමක් නම් කොහොමද පේනවා. අපි කලහකාරීන් සහ රැකියාවෙන් ඉවත්වන්නන් අතනවල රැකියාවන් හැර යන්නන් සහ hello සාදරයෙන් පිළිගන්නවා ජයසී YouTube channel එකට 2025 exam එක මාතෘකාවක් තමයි කතා කරන්නේ 2025 exam එක මේ වෙද්දී මොන වගේ තත්යකද තියෙන්නේ exam තියෙයිද exam නැති වෙයිද exam එක 26 වෙනකන් කල්ලියද ආයි තියන්නේ නැති වෙයිද ඔන්න වගේ ප්‍රශ්න ගොඩක් ඇති වෙලා ඉතින් අද ඊයේ මම හිතන්නේ ඊයේ දාපු වීඩියෝ එකක් තියෙනවා දැන් අද 27 26 වෙනිදා දාපු වීඩියෝ එකක් තියෙනවා මම දැක්කේ ඊයේ The Bullet channel එකෙන් SLBF එකේ මාධ්‍ය ප්‍රකාශක හෝ කවුරු හරි එතන ලොකු තැනක සර්ජනෙක් එක්ක තියෙන සංවාදයක් වීඩියෝ එකක් දාලා තිනවා කොරියන් ජොබ් ගැන. එතෙන්දී සර් කියනවා මෙන්න මේ ටික තමයි කියන්නේ මෙන්න පොඩ්ඩක් අහලා ඉන්නකෝ. මේ වෙනකොට අපිට පිටත් කරලා යවන්න පුළුවන් වෙලා තියෙන්නේ 1119 වගේ කණ්ඩායමක් පමණයි. මේ මාස 4ට 2024 වර්ෂයේදී පට්ටිය ගිහින් තියෙන 5562ක්. අපට බැලුව බැලමටම අඩුවීමක් නම් කොහොමද පේනවා. අපි ඒක නිරීක්ෂණය කරා. අපේ රටේදී ශ්‍රී ලංකිකයන් පිළිබඳව තියෙන අදහස තැන ක්‍රමයෙන් හානිදායක තැනකට තමයි තල්ලු වෙමින් තියෙන්නේ. ශ්‍රී ලංකිකයන් කියන්නේ වෘත්ති නිපුණතාවයේ තියෙන දක්ෂ කාර්මිකයන් සහ නිපුණතා ශිල්පීන් කියන අදහසේ සිට ඒ ක්‍රමයෙන් කලහකාර සහ රැකියාවෙන් ඉවත්වන්නන් අතනවල රැකියාවන් හැර යන්නන් සහ එම්ප්ලොයිට් එක්ක තියෙන ගනුදෙනුවේදී සාධාරණව තමන්ගේ වැඩ කොටස ඉටු නොකරන කණ්ඩායම් වශයෙන් මේක දැන් වෙනත් තැනකට තල්ලු වෙමින් තියෙනවා එකත් එක්ක රැකියා යෝජකයෙක් ලංකාවේ කෙනෙක් තෝරා ගැනීමේ තියෙන පෙළඹුම අඩුවීමක් අපෙන්නුම් කරනවා. කියා වෙනදප රැකගන්න එක බියුරෝ එකට කරන්න බෑ. ශ්‍රී ලංකා රජයට කරන්න බෑ. ඒක තනිකරම රැකගන්න එක බලරඳා පවතින්නේ ලංකාවෙන් විදේශගත වෙන ශ්‍රමිකයා මත. The Bullet මේ වෙනකොට අපිට පිටත් කරලා යවන්න පුළුවන් වෙලා තියෙන්නේ 1119 වගේ. හරි. මේ වෙනකොට පිටත් කරලා තියෙන්නේ 1119. එතකොට 1119 කියන්නේ ගිය අවුරුද්දේ තියෙනවා 5562. 5562 ගිය අවුරුද්දේ මේම අවුරුද්දේ මේදී 1100 ගාන තමයි යවලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි දැන් මේ කියපු ප්‍රශ්නේ දැන් මේ රැකියාව වෙන පොළොව යාවට පරිස්සම් කරගන්න බැරි සේවකයන්ගේ කලාකාරී හැසිරීම් කම්පැනි මාරු කරන ඒවා ඊට පස්සේ ඒ ඇග්‍රීමන්ට් එකේ සයින් කරද්දී ඒක තියෙනවා මේ කම්පැනි යන කම්පැනි වැඩ කරනවා මාරු කරන්නේ නැහැ පඩිය මෙච්ච මේ ගානට අපි එකඟ වෙනවා දෙන පඩියට එකඟ වෙනවා ඒ විදිහට ලොකු මේකක් තමයි ඇග්‍රීමන්ට් එකක් කියන්නේ ඕක ඒක බරසාර දෙයක් ඉතින් මේ හැම දෙයකම කැමති වෙලා තමයි අස්සම් කරලා ඇග්‍රීමන්ට් එක සයින් කරලා අපි ඒ ජොබ් එක ගන්න. ඊට පස්සේ ඒ විදිහට ජොබ් එක කරන්නේ නැතුව එහෙ ගිහිල්ලා කම්පැනි මාරු කරලා කම්පැනි වලින් පැනලා ඒ වගේ දේවල් කරන ප්‍රවණතාවය වැඩි. මොකද ප්‍රවණතාවය වැඩි උනේ මේක රැල්ලක් වුණා 2019 20න් පස්සේ. 20ත් නෙමෙයි 21 වගේ එතනින් පස්සේ වගේ මේක මේ කොරියන් එක්සෑම් එක රැල්ලක් වුණා. එතකම දන්නවා අපි කට් ඔෆ් මාක් 110 105 95 ගොඩක් දුරට 135 උඩ කට් ඔෆ් මාක් ගියේ නැහැ මොකද ලියන ප්‍රමාණය අඩුයි ඉල්ලන ප්‍රමාණය වැඩි ජොබ් වෙන ප්‍රමාණය වැඩි ලියන ප්‍රමාණය අඩුයි එතකොට ඒ ගැන ඒ විදිහට තිබිච්ච හින්දා මේ ඒ විදිහට තිබිච්ච එක්සෑම් එක දැන් මේ විදි කට් ඔෆ් මාක් 175 180 වගේ උඩකට ගිහිලා තියෙනවා දැන් මේ අවුරුද්දේ වෙද්දී මම හිතන්නේ දැන් මේ අහන ළමයා පාස් 180යි 185යි 190යි කවුරුවත් එහෙම ෆේල් කියලා ඉන්න කට්ටියත් අඩු ලකුණු. ඒ කියන්නේ 155 160 තමයි ෆේල් කියන ලකුණු. දැන් එහෙම බැලුවම පස්සේ මෙතන පාස් වෙන ප්‍රවණතාවය ගොඩාක් වැඩි. එහෙම නම් පස්සේ වෙන්නේ කට් ඔෆ් මාක් එක ගොඩක් උඩ යනවා. මොකද යාලා ඉල්ලන ජොබ් ප්‍රමාණයට වැඩිය ලියලා පාස් වෙන ප්‍රමාණය වැඩි වුණොත් එතන කට් ඔෆ් මාක් එක උඩ යනවා. කට් ඔෆ් මාක් එක ඉහළ ගියන් පස්සේ තියෙන ප්‍රශ්නේ තමයි සාමාන්‍ය එක්සෑම් එක අනිවාර්ය ලකුණු 200ක් ගන්න. ඒ කියන්නේ 200න් 200ම
ගන්න තත්ත්වයටපත් වෙනවා මේ විදිහට එක්සෑම් එක ඉස්සරහට ගියොත්. ඒ හින්දා 2025 දී එක්සෑම් එක 2025 දී එක්සෑම් එක තිබ්බේ නැතොත් හොඳයි කියන තැන තමයි මගේ මතය. මොකද මමත් එක්සෑම් ලියන්න හිටියේ 2025. එතකොට වෙන්නේ අපිට 2025 දී එක්සෑම් ලිව්වොතින් මේ ඉන්න 11000 මේ අවුරුද්දේදී 5000ක් ගත්තොතින් ලබන අවුරුද්දේදී 6000ක් ඉතුරු වෙනවා. තේරුණාද? එතකොට දැන් 11000 ඉන්නේ වෙබ් එකට ගිහිල්ලා මේ වෙද්දී කියන්නේ 2025 4/27 වෙද්දී 11000ක් ඉන්නවා වෙබ් එකේ ජොබ් එක බලාපොරොත්තු වෙන ඇග්‍රීමන්ට් එකක් එනකම්. ඊට පස්සේ දැන් මේ 2024 තියපු එක්සෑම් එකෙන් පාස් වෙලා කට් ඔෆ් මාක් ඇවිල්ලා පාස් වෙලා ස්කිල් ටෙස්ට් එකට යන්න ඉන්නවා තව බර ගන්න. මොකද 2024 අවුරුද්ද පුරාම ලියලා තාමත් ලියනවා 2025 ජුනි හෝ ජුලි 6 වෙනිදා වෙනකම් එක්සෑම් තියෙනවලු. ඒ වෙනකම්ම ලියන සෙට් එකෙන් පාස් වෙන ටිකක් ඉන්නවා වෙබ් එකට යන බලාගෙන. එතකොට එතන ඉන්න සෙට් එක අපි අනුමාන කළොතින් 6-7000ක් කියලාවත් එහෙම වුණොත් එතන අරග උඩටම ස්කිල් අර කට්ටිය ස්කිල් පාස් වෙලා ඔක්කොම කරලා අර 11000 උඩටම වැටෙනවා අර සෙට් එක. එතකොට එතන 11000යි අතන මේ ටිකයි ඒ ළමයි ටිකයි 18000ක් කියමු. හරිද? 18000 සෙට් වුණා. 5 ජුනි වෙද්දී කට් ඔෆ් මාක් ඇවිල්ලා ඒ ස්කිල් එකත් පාස් වෙලා ඔක්කොම වෙලා අගෝස්තු වගේ වෙද්දී ඔය ටික වුණයි කියමු. එච්චර ඉක්මනට වෙන්නේ නැහැ. මොකද ස්කිල් එකක් තියෙනෝනේ. හරි අගෝස්තු වෙද්දී 18000ක් වෙබ් එකට වැටෙනවා. ඒ වෙද්දී දැන් ඉල්ලපු ජොබ් ප්‍රමාණය හැටියට දැන් 2024 දී ගියා කිව්වොත් 5562ක්. ඊට පස්සේ ඒ ප්‍රමාණයම ගියා කියලා හිතන්නකෝ මේ අවුරුද්දේදී. හැබැයි මේ 5500 ගානම යන්නේ නැහැ. මොකද ඒ සර් තව එතනක වීඩියෝ කියනවා දැක්ක 130ක් ජොබ් මේකේ අඩු වෙලා තියෙනවා කියලා කොරියාවට ගන්න ප්‍රමාණය. ඉතින් අඩු වෙනවා කියලා ඒ සර් තව දැනක් කිව්වා. එතකොට තව ජොබ් ප්‍රමාණය අඩු වෙනවනේ. එහෙම බැලුවොත් දැන් මෙතන 18000න් හරි 5000ම ගත්තා කියන්නේ 5500 5000ක් ගත්තා 2025 දී. එතකොට තව 13000ක් ඉන්නේ. ඒ අතරතුරේ 25 එක්සෑම් එක තිබ්බොතින් මේ අවුරුද්දෙම අර 13000 උඩට අපේ සෙට් එකත් 2026 දී හැටෙනවා. ඊට පස්සේ වෙබ් එක සම්පූර්ණ මේ වෙබ් එක ඇතුලේ තරගකාරීත්වය වැඩි වෙනවා. එහෙම වුණොත් අපේ දැන් 2025 ට යන සෙට් එකට මාර අසාධාරණයි. මොකද ඉන්න සෙට් එකත් එක්ක ඇග්‍රීමන්ට් එක එන එක ඉතින් වාසනාව අනුව මේක වෙන එක අපි දන්නේ කාටද මුලින් එන්නේ කාටද පස්සේ එන්නේ කියලා. 25 24 ලියපු කෙනෙක්ට ඉස්සෙල්ලන්න පුළුවන් 24 ලියපු කෙනෙක්ට පස්සේ එන්නත් පුළුවන් 25 ලියපු කෙනෙක්ට ලිව්වට පස්සේ වෙබ් එකට වැටිච්ච ගමන් ආයෙ අනිත් පැත්තේ එන සෙට් එකේ මේ එයාට ඇග්‍රීමන්ට් එන්න පුළුවන්. ඒක වෙන විදිය රැන්ඩම්. ඒ නිසා 25 එක්සෑම් නොතිබ්බොතින් වෙබ් එකේ ඉන්න ප්‍රමාණය 10000ක් හෝ 11000ක් අතර ප්‍රමාණයකින් අඩු වෙනවා. මොකද අවුරුදු දෙකටම ගන්නවනේ. දැන් මේ අවුරුද්දේදී 5000ක් ගත්තොතින් 25 එක්සෑම් උන්න තියන්නේ නැහැ. 25 එක්සෑම් තියන්නේ නැතුව 26 එක්සෑම් තිබ්බොතින් 25 අවුරුද්ද පුරාවටම ගන්න 24 එක්සෑම් ලියපු සෙට් එකයි ඊට කලින් අවුරුද්දේ ලියපු සෙට් එකයි වෙබ් එකේ ඉන්න කට්ටිය. 25 මේ අලුතෙන් යන්න ඉන්න බලාපොරොත්තු වෙන කට්ටිය කවුරුවත් වෙබ් එකේ නැහැ. එතකොට වෙබ් එකේ ඉන්නේ සම්පූර්ණ පරණ කට්ටිය. අවුරුදු දෙකක් තිස්සේ ගන්නේ පරණ කට්ටිය. එතකොට එතන 5000 ගානේ ගත්තත් 10000ක් අඩු වෙනවා ළමයි. ඊට පස්සේ 10000ක් අඩු වුණොතින් ආයෙ එන සෙට් එකෙන් අර ඉතුරු වෙන සෙට් එකෙන් ඉතුරු වෙන්නේ 2500ක් 3000ක් වගේ ප්‍රමාණයක්. ඒ සෙට් එක උඩට තමයි 2026 දී එක්සෑම් තිබ්බොතින් 2026 සෙට් එක වැටෙන්නේ. ඒ නිසා දැන් 26 දී ඒ විදිහට එක්සෑම් තියලා අවුරුද්දක් පාසට යනවා තමයි. ඒක කරන්න දෙයක් නැහැ. දැන් මේ රැල්ල හැදිච්ච හින්දායි මේ අවුරුදු 18 20 අතර වගේ කිසිම එක්ස්පීරියන්ස් එකක් නැති කට්ටිය එයාලගේ ප්‍රශ්න හින්දා තමයි මෙතන මේ ලොකු දෙයක් වෙලා තියෙන්නේ. මොකද ඒ ලෙවල් ලියපු ගමන්ම ලියනවා කොරියන් එක්සෑම් එක. ලියලා පාස් වෙනවා. පාඩම් කරලා පාස් වෙන්න පුළුවන් ඕන කෙනෙක්ට. මහ ලොකු අමාරුවක් නැහැ කොරියන් එක්සෑම් එක.
පාස් වෙලා ස්කිල් එක පාස් වෙලා යන පළවෙනි ජොබ් එකම සෙට් වෙන්නේ පිට රටක පාර කට්ටක් කන්න. එතකොට ඒක එහෙම කරගෙන ඉන්නේ නැහැ. ඉතින් කිසිම මෙහි එක්ස්පීරියන්ස් එකක් නැතුව ගෙවල් වලට වෙලා ඉඳලා එකපාරට එක්සෑම් පාස් වෙලා රට ගියා මර කට්ටක් කන්න තියෙන්නේ. එහෙම කන්නේ නැහැ කවුරුවත්. එහෙම කරන්නේ නැහැ. ඒ හින්දා ජොබ් මාරු කරනවා. එහෙ ඉන්න කට්ටියත් ඒක අරගන්න යනවා. ඒ හින්දා මාර ප්‍රශ්න ගොඩක් තියෙන එතන. ඒ හේතුව හින්දා තමයි ජොබ් කෝට ගොඩක් අඩු වෙලා තියෙන 100%කින් ඕක පහත බහැලා තියෙන්නේ. ලංකාවේ අයගේ තියෙන සැලකිල්ල සම්පූර්ණ අඩු වෙලා තියෙනවා ගොඩක් දුරට මේ ඔය අලුතෙන් යන කට්ටියක තියෙන ප්‍රශ්න නිසා. ඉතින් ඒක අපිට එක එක්කෙනාට කියලා එහෙම කරන්න බෑ. ඉතින් ඒක කරන්න බැරි දෙයක් නේ. ඒ හින්දා 2025 දී එක්සෑම් නොතිබ්බොතින් 25 26 ලියන්න ඉන්න සෙට් එකට ගොඩක් සාධාරණයි. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. 2025 එක්සෑම් නොතිය 2026 දී එක්සෑම් තිබ්බොතින් කට් ඔෆ් මාක් එක නම් පුතේ ගොඩක් දුරට උඩ යන්න පුළුවන්. 185න් උඩවත් ලකුණු ගන්න බලාගෙන පාඩම් කරන්න වෙනවා. එහෙම වුණොතින් ඒ කල් තියෙනවා. එක්සෑම් එකට 26 තිබ්බොතින් අපිට කල් තියෙනවා මේ පාඩම් ටික ඉවර කරගන්න, සිලබස් එක කවර් කරගන්න, පේපර් ටිකක් කරන්න, කතා කරන්න ඉගෙන ගන්න, ස්කිල් එකට පුරුදු වෙන්න. ඒ ඔක්කොටම කල් තියෙන ඕන තරම් අවුරුද්දක්ම තමයි. ඒ නිසා මගේ මතය තමයි 2025 එක්සෑම් නොතියා 26 එක්සෑම් තිබ්බොතින් හොඳයි කියන එක මගේ පුද්ගලික මතය. ඔයාලා කොහොමද දන්නේ? මේ විදියට වුණොතින් අපිට ජොබ් එක එන්න තියෙන අවස්ථාව වැඩි. මොකද එක්සෑම් දීලා අපි මේ එක්සෑම් එක පාස් වෙලා රටට ලෝකෙට කිව්වල ගන්න නැහැ නේ එක්සෑම් පාස් වුණා කියලා. මේකෙන් කොරියාවට යන ජොබ් එක සෙට් වෙන්න බෑ. ජොබ් එක සෙට් වෙන එකේ ප්‍රවණතාවය වැඩි. අර විදියට එක්සෑම් පහ වුණොත් මොකද වෙබ් එකේ හිස් වෙන හින්දා ඉන්න කට්ටියට ජොබ් වෙන්න තියෙන මේක වැඩි වෙනවා. අවස්ථාව වැඩි වෙනවා. ඒ හින්දා ඒ විදියට තිබ්බොතින් මම හිතන විදිහට ගොඩක් කට්ටියට ජොබ් එයි. ඉන්න කට්ටිය දැන් මේ වෙබ් එකේ ඉන්න කට්ටියටත් වෙබ් එකෙන් අයින් වෙන්නේ නැතුව ජොබ් එකක් සෙට් වෙන්න ඉඩ තියෙනවා. නැතුව අවුරුදු දෙක ඉවරලා වෙබ් එකෙන් අයින් වෙනවනේ. එහෙම අයින් වෙන්නේ නැතුව හැමෝටම ඉන්නේ 11,18යි අලුතෙන් එන්න කට්ටියටයි 18,000 හෝ 20,000 හෝ 25,000 හෝ ඒ ඔක්කොටම ජොබ් එන්න ඉඩ තියෙනවා. මේ විදිහට අවුරුද්දක් එක්සෑම් පස්සට දැම්මුති. ඒ නිසා ඒක ගැන ඉතින් තාම නිර වශයෙන් මුකුත්ම කියලා නැහැ. ඒ හින්දා කරන වැඩ ටික කරගෙන යන්න. පාඩම් වල ටික නවත්තන්න එපා. එක්සෑම් අතාරින්න හිතන්න එපා. ඔය විදිහට කරගෙන යමු. මමත් එක්සෑම් ලියන්නේ 25 තිබ්බතින් ලියනවා. නැත්නම් 26 දී ලියනවා. ඒ වෙනකම්ම වැඩ ටික කරගෙන යන්න තියෙන්නේ. ඒක ලොකුට ඔලුවට ගන්න එපා. අවුරුද්දක් කිව්වට ඉතින් කොහොමත් දැන් අපි 25 දී ඇඩ්මිෂන් දැම්මත් අපි දන්නේ කවද්ද එක්සෑම් ඩේට් එක එන්නේ කියලා. සමහරු දැන් ඉතින් මේ වෙනකන් එක්සෑම් ලියනවා කියන්නේ 24 දාපු කට්ටිය තාමත් දැන් ජුනි හෝ ජුලි 6 වෙනකම් මේ එක්සෑම් තියෙනවා කියන්නේ. එයාලා එතකොට අවුරුද්දකටත් වැඩි ප්‍රමාණයක් බලන් ඉන්නුනේ එක්සෑම් ලියන්න. එතකොට ඒක ගැන හිතලා එක්සෑම් පස්සට දැම්මොත් ඒක ඒ විදිහට වෙයි. ඒ නිසා ඒක හිතේ කලබල වෙලා දඟලන්න නැතුව දැන් හදිසියේවත් එප්සෙල් BFE එකෙන් නොකියා මේ ලබන මාසේ දැම්මොතින් ඇඩ්මිෂන් එක මුකුත් කරගන්න බැරිව. ඒ හින්දා හැම දෙයකටම රෙඩි වෙන්න. පාඩම් ටික රට්ටක් ගාලා කරගන්න, පේපර් කරන්න, ඒ විදිහට කරන්න. අපි බලමු මොකද වෙන්නේ කියලා. හැමෝටම ජය.